ආයුබෝවන්. අද මාගේ සංචාරයේ මම ඔයාලට එක්කන් යන්නේ අනුරාධපුරයේ මිහින්තලයේ තියෙන තවත් වටිනා ස්ථානයක් වෙත. ඒ තමයි මිහින්තලයේ භූමියට යාබදව තිබෙන කණ්ඨක චෛත්‍යයේ සමීපයේ තියෙන අටසැටලෙන් වෙත. අටසැටලෙන් වෙත ප්‍රවිෂ්ඨ වීමේ මාර්ගයත් ඇත්තටම කණ්ඨක චෛත්‍යයට තියෙන ප්‍රවේශ මාර්ගයම තමයි තියෙන්නේ. ඇත්තටම කන්තක චෛත්‍යයේ තියෙන ප්‍රවේශ මාර්ගයෙන් ගියාම වම් පසට හැරි අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා මේ අටසැටලෙන් වල ආරම්භක ප්‍රවේශය. අටසැටලෙන් පූජා කරන ලද්දේ දේවානම්පියතිස්ස රජු බවයි මහාවංශ කතුවරයා සඳහන් කරන්නේ. නමුත් පසු කාලීන දායකයන් විශාල වශයෙන් මෙම පරිශ්‍රයට ලෙන් පූජා කළ බව කටාරම් අසල කොටා ඇති ලෙන් ලිපි මගින් පෙනී යනවා. ලෙන් 100කට ආසන්න ප්‍රමාණයක් මෙම පරිශ්‍රයේ දක්නට ලැබීම එම උපකල්පනය තවදුරටත් සනාථ කරනවා. පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් කරන ලද මෙම ලෙන් ලිපි වසර 2300ක් පමණ පැරණි බවයි විද්වතුන් ප්‍රකාශ කරන්නේ. මිහින්තලේ ආරාම සංකීර්ණයේ දැනට හමු වී ඇති ලෙන් ලිපි ගණන 75ක් පමණ වෙනවා. එයින් 58ක්ම තිබෙන්නේ මෙම අටසැට ලෙන් ආශ්‍රිතවයි.
වරුන්, ගමිකවරුන්, භාණ්ඩාගාරිකවරුන් මෙම ලෙන් පූජා කළ අය අතර විශාල වශයෙන් සිටිනවා. ඒ අතර බමුණන්ගේ නම්ද දක්නට ලැබීම විශේෂයි. අනුරාධපුර යුගයේ මුල් කාලයේ අන්‍යාගමිකයන් පවා බුදුදහම කෙරෙහි නැඹුරුවක් දැක් වූ බව මෙයින් පෙනී යනවා. අටසැටලෙන් ආශ්‍රිතව ලෙන් ලිපිවල නාග යන නම බොහෝ අවස්ථාවල යෙදී තියෙනවා. අපිට දැක ගන්නට පුළුවන්. පැරණි සිංහලෙන් නාග යන වදනින් නාගයා සේම ඇතා යන අර්ථද ලබා දෙනවා. මෙම ලෙන් පූජාව සඳහා අනුග්‍රහය දැක් වූ දායකයන් නම් අතර උපාසිකාවන්ට විශාල ප්‍රමාණයක් සිටිනවා. කාන්තාවන්ටද දේපල හා භූමිය සඳහා අයිතියක් තිබූ බවත් ඔවුන් දේශපාලනික මෙන්ම සමාජීය වශයෙන් ඉතා ස්වාධීන දිවිග වූ බවක් මෙමගින් පෙනී යන කාරණයක්. මාගේ සංචාරයේදීත් මාහට දැක් ගන්නට ලැබුණේ විශාල වපසරියක් පුරා ව්‍යාප්ත වුණු ලෙන් සමූහයක් දැක ගන්නට පුළුවන්කම තිබුණා. ඇත්තටම සමහර ලෙන් වලට ගියාම ඒවා අපිට දැක ගන්නට පුළුවන් ඔවුන් බදාම ආශ්‍රිතව බිත්ති බැඳ වෙන් කරලා තිබුණු අවස්ථා මම දැක්කා. ඒ වගේම තවදුරටත් ඇතුළට ගියාම එක හා බැඳුණු කියන්නේ එකින් එකට සම්බන්ධ වුණු ලෙන් සමූහයක් දැක ගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් ඇත්තටම එහෙම බලනකොට මෙම ලෙන් ආශ්‍රිතව ගැවසුණු එහෙම නැත්නම් මේ ලෙන් ආශ්‍රිතව ජීවත් වුණු භික්ෂූන් වේවා වෙනත් ආධ්‍යාත්මික පුද්ගලයන් වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාම මොනතරම් ජීවිතයක් මෙම ලෙන් ආශ්‍රිතව ගත කරන්නට ඇද්ද කියලා ඕගොල්ලන්ට ගියාම දැක ගන්නට පුළුවන්කම තියෙනවා ඇත්තටම.
විශාල වශයෙන් පවතින ලෙන් වල අපිට දැක ගන්නට පුළුවන් ඒ අදාළ ලෙන සංඝයා වහන්සේලාට පූජා කරන ලද පුද්ගලයාගේ තොරතුරු ඇතුළත් ලෙන් ලිපිය ගලින් කොටන ලද ලෙන් ලිපිය දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා බ්‍රාහ්මීය අක්ෂර, පූර්ව බ්‍රාහ්මීය අක්ෂර ලෙසයි විද්වතුන් සලකන්නේ. ඉතින් ඕගලන්ට දැක ගන්නට පුළුවන් මෙම පරිසරයේ පුරාවට ඇවිද්දොත් මේ ලෙන් තුල එම පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියන ලද ලෙන් ලිපි සමූහයක් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මාගේ සංචාරයේදී ඔබටත් ආරාධනා කරනවා මෙම වටිනා ලෙන් සමූහය දැක බලා ගන්නා ලෙසට. ඉතින් තවත් මෙවැනිම වටිනා කියන උරුමයක් නැරඹීමට මාගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඔබගේ අදහස් යෝජනා කමෙන්ට්ස් තීරුවේ සඳහන් කරන්න. තවත් මෙවැනිම සුවිශේෂී ස්ථානයක් සමගින් ඔබව මුණ ගැසෙන්නට බලාපොරොත්තු වෙන මම ඔබෙන් සමුගන්නවා. මම රුවන්. ඔබට ස්තුතියි.